ඒ අනුව අමාත්‍ය මණ්ඩල මගින් පත් කරන ලද රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාමේ කමිටුව ගරු අග්‍රාමාත්‍යතුමිය තමයි එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ. එම කමිටුවෙන් ගත් තීරණයක් පරිදි අපි අත්‍යවශ්‍ය කොමසාරි ජෙනරාල් කාර්යාලය වශයෙන් රජයේ සියලුම අමාත්‍යාංශ ඒ වගේම දෙපාර්තමේන්තු ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ අමාත්‍යාංශය යටතේ තිබෙන සියලුම ව්‍යවස්ථාපිත ආයතන සඳහා ඉන්ධන සහ බලශක්තිය අර පිරිමැස්සෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ අපි නිකුත් කරනු ලැබුවා. රජයේ කාර්යාලය සඳහා බදාදා දිනය නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කරලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මාර්තු මාසයේ 17 වෙනිදා චක්‍රලේඛයක් නිකුත් කරා. එම චක්‍රලේඛයේත් අපි පැහැදිලිව සඳහන් කරා 2022 වර්ෂයේ නිකුත් කරනු ලැබූ 4/2022 කියන චක්‍රලේඛයට අනුව රජයේ කාර්යාල කටයුතු කරන්න ඕනේ කියන එක. නමුත් එම චක්‍රලේඛය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු නොවුන නිසා ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාම කමිටුව මගින් තීරණයක් ගනු ලැබුවා. මෙම ඉන්ධන සහ බලශක්තිය අර පෙරමැස්සෙන් භාවිතා කිරීම පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කරන්නට. ඒ අනුව අපි විශේෂයෙන්ම කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය, ඒ වගේම විදුලිය සහ බලශක්ති සංරක්ෂණය සහ ආයතනික මෙහෙයුම් ක්‍රියාපටිපාටි වලට අදාළව තමයි මේ මාර්ගෝපදේශ අපි නිකුත් කරනු ලැබුවේ. ඒ වගේම මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් අපි පමණක් නෙවෙයි ඒ වගේ මේ මාර්ගෝපදේශ නිසි පරිදි ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරනවාද යන සම්බන්ධයෙන් අපි පසුවිපරමක් කරනවා. විශේෂයෙන්ම දෙවෙනි වතාවටත් රැස් වුණු රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාමේ කමිටුව මගින් තීරණයක් කරනු ලැබුවා. සතියක් පුරාවට මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරලා සියලුම අමාත්‍යාංශ වලින් සහ දෙපාර්තමේන්තු වලින් මේ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රගතිය ලබා ගන්න. ඒ අනුව අපි ඉදිරි තීන්දුව තීරණ ගැනීමට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කරලා තිබෙනවා. රජයේ සතුව දැනට ධාවන තත්ත්වයේ තිබෙන වාහන 92000ක් තිබෙනවා. ඒ වාහන 92000න් අපි එක දිනකට එක පෙට්‍රල් ලීටරයක් ඉතිරි කරගතහොත් අපිට දිනකට පෙට්‍රල් ලීටර 92000කුත් ඒ වගේම ඒක අපි වර්ෂයකට සලකා බැලුවොත් වර්ෂයකට පෙට්‍රල් ලීටර මිලියන 24ක ප්‍රමාණයක් වගේ ඉතිරි කර ගැනීමට අපිට හැකියාව තිබෙනවා. මොකද මේ தත්ත්වය අපි මේ මාර්ගෝපදේශ සංග්‍රහය මම හිතන්නේ ඒක අපි දිගටම පවත්වා ගත යුතුයි. අපේ ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගිනුත් දිගු කාලීනව මෙවැනි ආකාරයට ක්‍රියා කිරීම පිළිබඳ අවශ්‍ය ඒ උපදෙස් නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මේ මාර්ගෝපදේශ තරයේ සියලුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු පිළිපදී කියන කාරණය. ඒ වගේම තවත් කරුණක් දැනුම් දෙන්න ඕනේ අපි රජයක් වශයෙන් රජයේ නිලධාරීන් වශයෙන් මෙවැනි මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරා වුණත් පොදු මහ ජනතාවටත් වගකීමක් තියෙනවා තමන්ගේ පුරවැසියෙක් හැටියට මේ කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න. මොකද එක දිනකට අපි ඒ ගෙදර තියෙන ඒ විදුලි බල්බයක් නිවා දැමීමෙන් මම හිතන්නේ සියලු දෙනා අපිට ජාතික විදුලි බල පද්ධතියට අපිට ඒක සුරක්ෂිත කරන්න අපිට යම්කිසි ආකාරයකට දායකත්වයේ සැපීමට හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මාර්ගෝපදේශ අපි රාජ්‍ය අංශයටත් ඒ වගේම පෞද්ගලික අංශයත් මේවා ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුරවැසියන් හැටියට සියලු දෙනාගේම වගකීම මේට සහාය දැක්වීම ඒ අනුව අපි කටයුතු කරලා සියලු දෙනාගේම සහාය ඇතුව මේක ක්‍රියාත්මක කළා. මොකද ඉදිරියේදී ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් අපිට තාම පුරෝකථනය කිරීමට හැකියාවක් නැහැ.